අද හදමුද ස්පංජි එන්නකෝ. ඉතින් මුලින්ම ඕනේ මේකට බටර් ග්‍රෑම් 230යි, කිරි මිලිලීටර් 100යි, බිත්තර 4ක් මෙතන ග්‍රෑම් 230ක බර තියෙනවා, සීනි 230යි, පිටි ග්‍රෑම් 230යි. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 2ක් මේකට ඕන වෙනවා. ඉස්සෙල්ලම බටර් ටික මේ වගේ බීට් කරගන්න ඕනේ. මේක විනාඩියක් විතර බීට් කරගන්න. මෙන්න මේ වගේ වෙනකන්. ඊළඟට මේකට සීනි ටික ඇඩ් කරගන්න ඕනේ. සීනි ටිකත් ඇඩ් කරලා ආයෙ බීට් කරන්න. ඊළඟට මේ විදිහට බිත්තර 4 බිත්තර එකින් එකට දාලා බීට් කරගන්න. එකවර දාන්න එපා. මේ වගේ බිත්තර එකින් එකට දාගෙන බීට් කරගන්න ඕනේ. මේ බැටර් එකේ තියෙන සීනි ටික හොඳට දිය වෙලා මෙන්න මේ වගේ වෙනකම් මේක හොඳට බීට් වෙන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි ටිකයි බේකින් පවුඩර් තේ හැඳි 2යි මේකට එකතු කරගන්න ඕනේ. ඔයාලට පාන් පිටි වෙනුවට කේක් පිටි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේක හොඳට මේ විදිහට හෑන්ඩ් විස්ච් එකකින් හරි හැන්දකින් හරි හොඳට කලවම් කරගන්න. මේකට බීටරේ පාවිච්චි කරන්න එපා. ඊළඟට මේ විදිහට කිරි ටිකත් ඇඩ් කරගන්න. ඊළඟට ආපහු මේක හොඳට මික්ස් කරන්න. මෙන්න මේ වගේ බැටර් එකක් එනකම් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට ට්‍රේ එක ලෑස්ති කරගත්තා. ඉතින් මේ බැටර් එකකින් ස්පංජි 20ක් හදාගන්න පුළුවන්. කප් කේක් හදන නම් ඊට වඩා ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. අපි මොකද අයිසිං කරන නිසා. මේක oven එකට දාන්න කලින් මේ විදිහට හොඳට ටැප් කරගන්න. ඊළඟට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 150ට විනාඩි 30ක් මම මේක බේක් කරගන්නවා. මේ වෙලාව ඔයාලගේ oven එකකින් oven එකට වෙනස් වෙනවා. ඉතින් ඔයාලා ඒක බලලා ඒ විදිහට බේක් කරගන්න. මේ විදිහට තමයි මේක බේක් වෙන්නේ. ඉතින් මේ වගේ හොඳට පිපිලා ලස්සනට ස්පංජි ටික එනවා. මේ විදිහට හැදුවොත් ඉතින් ඔයාලත් හදලා කොහොමද කියලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න.